කොහොමද? අදත් ඔයාලව මගේ vlog එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ යන සූදානම් වෙලා ඉන්නේ පොඩ්ඩක් පිටකොටුවේ පැත්තට. ඉතින් මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. අපි බලමු අපි අද ගිහින් මොනවද පිටකොටුවෙන් ගත්තේ කියලා. තමන්ගේ වාහනයක ආවහම අනිවාර්යයෙන්ම මෙතන පිටකොටුවේ පාකින් එකක් තියෙනවා. ඉතින් ඒ පාකින් එකට ගිහිල්ලා වාහනේ පාක් කරලම යන්න ඕනේ. නැත්තම් හැමතැනම වාහනේ නවත්තන්න දෙන්නේ නැහනේ. ඉතින් අපිත් අපේ වාහනේ ගිහිල්ලා මේ පාකින් එකකින් නැවතුවා. ඉතින් ඒක කාටවත් කරදරයක් නැහනේ. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් අය පිටකොටුවේ මේ පාර දෙපැත්තේ මේ වගේ ස්ට්‍රීට් shopping දාලා තියෙනවා. ඉතින් ගොඩක් අඩුවට හැමදේම ගන්න පුළුවන් මේ වගේ තැනකට ගියාම. දැන් ඇත්තටම සෙනඟ අඩුයි. මොකද මම කලින් දෙසැම්බර් වල ගියා. එතකොට ගොඩාක් සෙනඟ හිටියා. ඉතින් අර සීසන් එකටත් එක්ක ඉතින් ඒ හැම දෙයකම shopping කරන්න ආපු හින්දා ඇත්තටම දැන් නම් සෙනඟ ගොඩක් අඩුයි පිටකොටුවේ. ඉතින් අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැන් ගිහින් ගන්න පුළුවන්. මොකද සෙනඟත් නැති හින්දා. ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා. මෙතන තියෙන මේ සෙරප්පු ඇත්තටම 1200 ගාන තමයි දෙනවා කිව්වේ. හොඳයි. ඉතින් අපිට හැමදාටම නෙවෙයි දාන නෙමෙයි. ඉතින් අපිට දවසක් කියලා දවසක් වගේ දාන්න මේ ස්ලිපර්ස් හොඳයි. ඉතින් 1200කට වගේ තමයි දෙනවා කියලා කිව්වේ මට මතක විදියට. අපි දැන් මේ යන්නේ අම්මට ෆෝන් එකක් ගන්න. ඉතින් අපි නිකන් ඇවිල්ලා බැලුවා පිටකොටුවේ ප්‍රයිස් කොහොමද කියලා. ඉතින් දැන් ෆෝන් මිල ගොඩාක් වැඩි. ඉතින් අපිට හිතුණා මෙතනින් ගන්න නැතුව ටිකක් හොඳ Samsung shop එකකට ගිහිල්ලාම ෆෝන් එකක් ගත්තොත් හොඳයි කියලා. මොකද සමහරක් තැන්වල අපිට ෆෝන් වලට warranty දෙන්නේ නැහැ. ඉතින් warranty එකක් අනිවාර්යෙන් ඕනේ ෆෝන් එකක් ගන්නකොට. ඉතින් අපි එතනින් ගත්තේ නැහැ. ඇත්තටම ඉතින් මෙන්න මේ මාල කරාබු දකිද්දි නම් ලොකු ආසාවක් ඇති වෙනවා ගන්න ඕනේ කියලා. හරිම ලස්සන මාල කරාබු තියෙනවා. ගොඩක් අඩු මිලට. ඉතින් කෙනෙක්ට වෙඩින් එකකට වගේ යන්න, පාටි එකකට වගේ යන්න අවශ්‍ය නම් ලොකු ෂොප් වලට යන්න තු මේ වගේ තැනකට ආවහම ගොඩාක් අඩු මුදලට මේ ඉයරින්ග්ස් ගන්න පුළුවන්. දැන් ඉතින් ගොඩක් දවල් වෙලා. ඉතින් අපිට ගොඩක් බඩගින්න ආවා. ඉතින් මොන දේ කරන්නද ඉතින් කාලා ඉන්න එපා නේද හැමදේටම. ඉතින් අපි ඒ හින්දා කඩේකට ඇවිල්ලා චුට්ටක් බඩ පිරෙන්න කාලා අපි හිතුවා අපේ ඉතුරු බඩ ටික කරන්න ඕනේ කියලා. මෙන්න මෙතන නම් අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. පිටකොටුවට ආවහම අපි අනිවාර්යයෙන්ම මෙතනට යනවා. ඉතින් මෙතන අච්චාරු තමයි තියෙන්නේ. වෙරළු අච්චාරු, ලොවි, එතකොට ඇඹරල්ලා, අඹ වගේ ගොඩාක් දේවල් මෙතන අච්චාරු දාලා තියෙනවා. ඉතින් මේ ලොකු කප් එකක් දාලා දෙනවා. රුපියල් 400යි. ඉතින් ඒ කප් එකම ඇත්තටම හරිම රසයි. මම ඊට වැඩිය මම ආස මේ දේවල් මේ බලන්න. කියන්නේ
ඒකලොන් පැක් කරන විදිහ ඒ දේවල් බලන්න හරි ආසයි. ඉතින් මම වීඩියෝ එකක් ගත්තා. මේ හැබැයි කටට කෙලවුණනවා. මේ ඇත්තටම මං ආසම දෙයක් තමයි අචාරු කියන්නේ. ඉතින් ගොඩක් ගෑන් ළමයි ගොඩක් ආසයි අචාරු වලට. ඉතින් මම කියනවා පිටකොට ගියොත් අනිවාර්යයෙන් මෙතනට ගිහිල්ලා අමතක කරන්න එපා අචාරු වල රස බලන්න. අද එහෙනම් අපේ පිටකොටු සවාරිය ඉවරයි. ඉතින් අපි දැන් මේ ගෙදර යන ගමන් ඉතින් අදත් මම ඔයාලට ගෙනාවේ පුංචිම පුංචි vlog එකක්. ඉතින් අපි ගොඩාක් අපිට අවශ්‍ය දේවල් ගත්තා. කෑවා, බිව්වා, සතුට වුණා. ඉතින් මමයි අම්මයි තාත්තයි තමයි ගියේ අද පිටකොටුවේ. ඉතින් මම කියන ඔයාලට මගේ vlog එක අද බැලුවට ගොඩාක් ස්තුතියි. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. ඉතින් තවත් ලස්සන vlog එකකින් අපි හමු වෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. bye.